කෙනෙකුට පීඩාවක් වෙන්න කලින් හිතන්න පුරුදු වෙන්න. අනෙකගේ දුක, අනෙකගේ වේදනාව, අනෙකගේ කඳුල, අනෙකගේ බඩගින්න අඳුරන සත්පුරුෂ මිනිස්සු වෙන්න කරණීය මත්ත පුරුදු වෙන්න. මෛත්‍රී කරන්ට නපරෝ පරන්නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කච්චේ. කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. සියලු දෙනාම සැප කැමති මිනිස්සු බවට පරිවර්තනය වෙන්න. එතන තමයි ඔබේ මනුෂ්‍යත්වය රඳා පවතින. එතන තමයි ඔබේ සත්පුරුෂකම රඳා පවතින. එනිසා කාරුණික පින්වත්නි, ඔබේ එක වචනයක්, ඔබේ හැසිරීමක්, ඔබේ අංග චලනයක් කෙනෙක් ජීවත් කරවන්නත් පුළුවන්, ජීවිතයක් නැති කරන්නත් පුළුවන්.